ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම රු වැඩි කතා වුණ නෑ. අපි යමු වීඩියෝ එකට. 2025 A level set එකට හොඳ නිවුස් එකක් තමයි A level exam එක නොවැම්බර් 10 ඉඳලා දෙසැම්බර් 5 වෙනිදා වෙනකන් තියෙනවා කියලා එක. ඒත් එක්කම ඇඩ්මිෂන් ඔන්ලයින් ක්‍රමයට දාන්නත් ඇවිත් තියෙනවා. ඉතින් ඒකෙත් ක්ලෝසින් ඩේට් එක ලබන මාසේ 21 වෙනිදා වෙනකන් විතරයි තියෙන්නේ අපිට දින දීලා. ඒ වගේම ප්‍රයිවට් ඇඩ්මිෂන් දාන කෙනෙක් විදියට ඔයාට කිසිම අයිඩියා එකක් නැත්නම් මම ඊට කලින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා ඇති. ඔයා ගිහලා අන්න ඒක බලන්න. මොකද ඔයාට පොඩි හරි අවබෝධයක් ගන්න පුළුවන් ඔයා මේක ඇප්ලයි කරන්න කලින්. ඉතින් මම ඒකේ link එක comment box එකේ දාලා තියන්නම්. ඔයාට ලේසි වෙන්න. පහලින් මම link දාලා තියන්නම්. මේ පහලින් දාලා තියෙන වෙබ්සයිට් වලට ගිහිල්ලා ඔයා රෙජිස්ටර් වෙලා ඕපන් කරගන්න. ඊට පස්සේ exam information center වලට ගියන්න. ඊගාවට GCE A level examination 2025 කියලා එකක් පෙන්නයි. ඒකේ යටින්ම තියෙනවා instructions කියලා. ඒක ක්ලික් කරාම අපිට technical instruction, common instruction, සිංහල and tamil දෙකම ඒ වගේම next කියලා බටන් එකක් ඕපන් වෙනවා. ඉස්සෙල්ලාම ඔයා කරගන්න ඕන common instruction සිංහල කියන එක බලලා ඔයා කියවලා බලන්න. සම්පූර්ණයෙන්ම සරල සිංහල වලින් තියෙනවා. ඉතින් ඔයාලට කියවලා බලන්න පුළුවන් මේක. ඊගාවට ඔයා ගිහිල්ලා technical instructions ටිකක් බලන්න. ඒක ඔයාලට සාමාන්‍යයෙන් මේක apply කරන්න කියන්නේ fill කරන්න කලින් ලොකු අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. ඒකත් බලලා දෙකම instruction sheets දෙකම බලලා ඔයා ඊගාවට next කියන බටන් එකක් තියෙන රතු පාට අන්න ඒක ක්ලික් කරලා ඉස්සරහට යන්න. මේක fill කරන්න කලින් උපදෙස් ටික හරියටම කියවලා ඉන්න. මේ ෆෝම් එක ස්ටෙප්ස් 3කින් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ස්ටෙප්ස් 3ක් තියෙනවා අපිට පුරවන්න fill කරන්න. අපි බලමු මේ ටික හරියටම fill කරන්නේ කොහොමද කියලා. පළවෙනි ස්ටෙප් එක විදිහට ඉස්සලම අපිට දාන්න තියෙන සම්පූර්ණ නම, ඊට පස්සේ ඒ දාන්න ඕන උපැන්න සාධකයේ තියෙන විදිහට, ඊට පස්සේ NIC නම්බර් එක, ඒ කියන්නේ හැඳුනුම්පත් අංකය, date of birth, ඒ කියන්නේ උපන් දිනය, ඊට පස්සේ gender එක, ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ බව, ඊට පස්සේ email address එක, ඒ වගේම mobile number එක, telephone number එක ගෙදර එක, ඒ කියන්නේ තව පෞද්ගලික ලිපිනේ postal town එක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. එතකොට පළවෙනි ස්ටෙප් එක අපේ හරි. ඊළඟට අපි යමු දෙවෙනි ස්ටෙප් එකට. ඊළඟට අපිට තියෙන්නේ district එක town එක select කරගන්න. ඊට පස්සේ ඊට යටින් තියෙනවා attempt number. ඒ කියන්නේ අපි exam එක මේ කීවෙනි shy එකද අපේ. අපි second shy එක නම් second shy එක, අපි first shy එක නම් ඒත් එම කියලා දාන එක ක්ලික් කරන එක තමයි ඒ තියෙන්නේ. ඊටත් පස්සේ තියෙනවා ඔයා විශේෂ අධ්‍යාපන අවශ්‍ය ශිෂ්‍යයෙක්ද කියලා තමයි අහලා තියෙන්නේ ඊළඟට. ඒක එහෙමනම් ඔව් නැත්නම් නැහැ කියලා ඔයා ක්ලික් එක දැම්මම හරි. ඊට පස්සේ අපේ දෙවෙනි ස්ටෙප් එකත් හරි. ඊළඟට අපි යන්නේ තුන්වෙනි ස්ටෙප් එකට. තුන්වෙනි ස්ටෙප් එකේ තියෙනවා අපිට අපි ලියන මාධ්‍ය තෝරගන්න. ඒ කියන්නේ මීඩියම් එක තෝරගන්න. ඉස්සෙල්ලා මුඩින්ම තියෙනවා සිංහලද අපි ඉංග්‍රීසි වලින් ලියනවද තමිල් වලින් ලියනද කියලා. අපි සිංහල ලියනවා නම් සිංහල මොකක් හරි ක්ලික් කරගන්න. ඊට පස්සේ ඊට යටින් තියෙනවා සබ්ජෙක්ට් ටික. අපි ලියන ස්ට්‍රීම් එක අනුව සබ්ජෙක්ට් එක ඔයා තෝරගන්න. අපි ඔයා කරන දේවල් එක්ක ඒ වගේම ඉංග්‍රීසි වලට ලියනවද අපේ පොදු පරීක්ෂණයටත් ලියනවද කියලා ඔයා ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔටෝම පෙන්නන අපි තෝරගත්ත ස්ට්‍රීම් එක මොකක්ද කියලා. ඒකටත් පහලින් තියෙනවා අපිට කොච්චර ගාණක් මේ සඳහා ගෙවන්න ඕනිද කියලා. අපි ඊට පස්සේ මේක සබ්මිට් කරමු. ඊට පස්සේ තමයි අපේ ගෙවීම් කටයුතු සිද්ධ වෙන්නේ. ඊළඟට අපිට පෙන්වන්නේ කොහොමද මුදල් ගෙවන්නේ කියලා තමයි. එතන පෙන්වන ෂීට් එකේ සම්පූර්ණ විස්තරය තියෙනවා. ඒ කියන්නේ අපි ෆිල් කරේ මොනවාද? ඒව හරිද වැරදිද කියලා අපිට බලා ගන්න පුළුවන්. එතන මොකක්ම හරි ඩීටේල්ස් එකක් වැරදි නම් ඔයා එතන තියෙනවා reset the exam application දීලා ආයෙම ඔයා මුලින් ඉඳලා හරියට ෆිල් කරන්න අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්ම මුලින් ඉඳලා හරියට අගට හරි විදියටම තියනවද කියලා බලන්න. එකක්වත් වෙනස් කරගන්න එපා. ඊටත් පස්සේ ඔයා ගෙවීම් කරන විදිය තෝරගන්න. විදි දෙකක් තියෙනවා. මොකක්ද කියලා බලා ගන්න පුළුවන් අපිට යටින් තියෙනවා. මොකද online payment එකයි post office එකට ගිහලා අපිට කරන payment එකයි දෙකක් තියෙනවා. ඒ දෙකේ මොකක්ද කියලා ඔයා කැමති එකක් තෝරගන්න. ඔයා online payment එක කරනවා නම් සාමාන්‍යයෙන් payment කරන ආකාරයට මේක කරන්න පුළුවන්. ඒක ඇත්තටම කිව්වොත් සරලයි. පේනන ලේසි. ඊළඟට අපි post office එක හරහා ගෙවීම් සිදු කරොත් කොහොමද කියලා බලමු. ඊට පස්සේ අපි කරන්න ඕන pay by post office කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ අපි දාපු ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් SMS එකක් එනවා.
අපිට රෙෆරන්ස් නම්බර් එකක් දීලා ඒ රෙෆරන්ස් නම්බර් එකට අරගෙන තමයි අපි ගිහලා පෝස්ට් ඔෆිස් එකට ගිහලා ඒ රෙෆරන්ස් නම්බර් එකට තමයි අපි ගෙවීම් කටයුතු සිදු කරන්නේ. ඊට පස්සේ අපි ගෙවීම් කටයුතු සිදු කරාම ගෙවීම් කටයුතු සාර්ථකයි කියලා අපිට අර කලින් ආපු මෙසේජ් ආපු නම්බර් එකටම මෙසේජ් එකක් එනවා ගෙවීම් කටයුතු සාර්ථකයි කියලා. ඊට පස්සේ අන්තිම ස්ටෙප් එක විදියට අපි කරන්න ඕන අපි ආපහු වෙබ් එකට ගිහිලා වම් පැත්තේ උඩ කොළ පාටින් postal payment successful කියලා වැටලා තියෙනවා. ඒක කියලා බලන එක තමයි කරන්න ඕනේ. වැටලා තියෙනවා තමයි අනිවාර්යයෙන්ම order message එකක් ආවනම්. ඔයාට පුළුවන් ඔයාගේ admission එක download කරලා print එකක් අරගෙන තියාගන්න. ඔන්න ඔය කියපු විදිහට කරාම අපේ admission apply කිරීම සාර්ථක වෙලා තියෙනවා. ඉතින් අදට එච්චරයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.